අපි අද ලෑස්ති වෙන්නේ ෆ්ලෙයාර්ඩ් සායක් මහන්න. ෆ්ලෙයාර්ඩ් සාය වල ගොඩක් මොස්තර තියෙනවානේ. ඉන්නට ඉලාස්ටික් දාන්න පුළුවන්, ඉන්නට බෑන්ඩ් දාන්න පුළුවන්, රැප් රවුන්ඩ් ක්‍රමයට මහන්න පුළුවන්. අද කියලා දෙන්නේ ඉන්නට ඉලාස්ටික් දාලා කොහොමද ෆ්ලෙයාර්ඩ් සායක් සටහන් හදාගන්නේ කියලා. මේ බලන්නකෝ. ඉන්නට ඉලාස්ටික් දාලා ෆ්ලෙයාර්ඩ් සායක් මහනවා නම් අපිට උවමනා වෙනවා ඉන වටමින්මයි උසමින්මයි. ඉන වටමිනුමයි උසමිනුමයි ඕන වෙනවා. එතකොට මම මේ මිමි දෙක මොනවාද කියලා පස්සේ පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. අපි උදාහරණයක් විදිහට හිතමු. මෙතන ඉනවට තියෙනවයි කියලා හිතන්නකෝ. 24ක්. උස 35ක් තියෙනවයි කියලා හිතන්න. හරි. දැන් ෆ්ලෙයාර්ඩ් සායක් කපන්න කොහොමද රෙදි නවා ගන්න කියලා අපි මුලින්ම බලමු. ඔන්න අපි රෙදි කොටසකින්ම ෆ්ලෙයාර්ඩ් සායට රෙදි නවන විදිහ බලමු. ඔන්න මුලින්ම උස පැත්ත දෙකට නැමුවා. දැන් මේ ධාරයේ තියෙන නැම්මක් නැමිච්ච තැනක්. මේ පැත්තේ තියෙන බලවාටිය. මෙන්න මේ බලවාටිය ගෙනල්ලා මෙන්න මේ නැම්මේ තියාගන්න ඕන. ඒ කියන්නේ උස පැත්ත දෙකට නවලා ත්‍රිකෝණාකාරව නවන්න ඕන. මේ තමයි ෆ්ලෙයාර්ඩ් සායකට රෙදි නවන විදිහ. එතකොට ඉන්නට ඉලාස්ටික් සහිත විතරක් නෙමෙයි. රැප් රවුන්ඩ් ෆ්ලෙයාර්ඩ් සායක් උනත්, ඉන්නට බෑන්ඩ් සහිත සායක් මහනවා නම් ඒ උනත් ඉලාස්ටික් දැම්මත් ඕන එකකට මේ විදිහට තමයි ෆ්ලෙයාර්ඩ් සායකට රෙදි නමන්නේ. ඔන්න එහෙනම් රෙදි කොටස නමා ගත්තා. මේක මම බෝඩ් එකේ අඳිනවා. කොහොමද රෙදි කොටස නමා ගත්තේ? ඔන්න උස පැත්ත දෙකට නැමුවා මුලින්ම. උස පැත්ත දෙකට නැමුවාට පස්සේ කොහොමද තිබුණේ? මේ පැත්තේ නැම්මක් තිබුණා. මේ පැත්තේ තිබුණා බලවාටි. මේ පැත්තේ තිබුණා බලවාටි. හරි. දැන් මෙන්න මේ නැම්ම ධාරය ගෙනල්ලා තියාගත්ත බලවාටියක් උඩ මේ ධාරය ගෙනල්ලා මේ පැත්තේ තිබ්බා. ඔන්න රෙදි කොටස ත්‍රිකෝණාකාරව නැමුණා. දැන් මේ පැත්තේ රෙදි නැහැ. ඒ නිසා කඩිරි. හරි. දැන් අපි බලමු මේක ඉන්නට ඉලාස්ටික් දාලා කොහොමද මේ ෆ්ලෙයාර්ඩ් සාය කපන්නේ කියලා. ඔන්න දැන් ඉන්නට ඉලාස්ටික් සහිත ෆ්ලෙයාර්ඩ් සායක් මහනකොට අපි ඉස්සල්ලාම ගන්න ඕනේ යාගේ ඉනවට කියන මෙනුම. මෙයාගේ ඉනවට 24යි. ඉනවට 24යි නම් මේ මුදුනේ ඉඳලා පහත් කරන්න ඕනේ අඟල් 13ක්. අඟල් 13ක් පහත් කරලා අපි අඳින්න ඕනේ ඉන වක්‍රය. ඉන වක්‍රය. එතකොට මේ මුදුනේ ඉඳලා මේ හැම තැනකටම අඟල් 13යි. එහෙම පුළුවන්ද? අපි හැමෝගෙම ඉනවට 24 නෙමෙයිනේ. අපේ ඉනවටවල් වෙනස්. එතකොට ඉනවට 24ක කෙනාට 13යි නම් පහත් කරන්නේ වෙන මිනි වලට කොහොමද පහත් කරන්නේ? ඒ කියන්නේ ඉනවට 20ට අඩු කෙනෙකුට නේ? එතකොට ඉන මහත කෙනෙකුට කොහොමද මුදුනේ ඉඳන් පහත් කරන්නේ කියන එක ඔයගොල්ලන්ට ප්‍රශ්නයක්. ඔන්න මං කියලා දෙනවා. ඔන්න අහන් ඉන්නකෝ. මං ඒ ටික මෙතන ලියන්නම්කෝ. ඉනවට 20ට අඩු චූටි දුවෙකුට 20ට අඩුයි කියන්නේ පොඩි දුවල තමයි එන්නේ. ඉනවට 20ට අඩු පුංචි දුවෙකුට අපි මුදුනේ ඉඳලා පහත් කරන්න අඟල් 10යි. ඒක සම්මතයි. ඒක ගණන් හදන්න අවශ්‍ය නැහැ. එහෙනම් මේ විදිහටම රෙදි කොටස නවලා මුදුනේ ඉඳන් අඟල් 10ක් පහත් කරන්නේ කාටද? ඉනවට 20ට අඩු අයට. එතකොට ඊළඟ කණ්ඩායම තමයි ඉනවට 20යි 32යි අතර. 32 වුණත් එහෙමයි. හරි. ඉනවට 20 32 අතර මුදුනේ ඉඳලා පහත් කරන්න ඕනේ අඟල් 13ක්. ඒක සම්මතයි. එහෙනම් මුදුනේ ඉඳලා අඟල් 13ක් පහත් කරන්න ඕනේ ඉනවට 20 32 අතර කෙනෙකුට. ඉනවට මෙයාගේ 24යිනේ. ඒ 24යි කියන්නේ ඉනවට 20 32 අතරනේ. අන්න ඒ නිසා තමයි මෙයාගේ මුදුනේ ඉඳලා අඟල් 13ක් පහත් කරේ. ඒක සම්මතයි. හරි. එතකොට මට ඒ කියන්නේ අපි වගේ මහත් අයට මේ බලන්න. ඉනවට 32ට වැඩි. ඉනවට 32ට වඩා වැඩි අයටත් මුදුනේ ඉඳලා පහත් කරන්න තියෙන අඟල් 15යි. අන්න ඒක සම්මතයි. එහෙනම් ඔයගොල්ලෝ මතක තියාගන්න ඉනට ඉලාස්ටික් සහිත ෆ්ලෙයාර්ඩ් සායක් කපනකොට මේ මුදුනේ ඉඳලා ඉන වක්‍රය අඳින්න පහත් කරන්නේ ඉනවට 20ට අඩු කෙනෙකුට අඟල් 10යි. ඉනවට 20 32 අතර නම් අඟල් 13යි.
ඉනවට 32කට වඩා වැඩි අයට අඟල් 15ක් පහත් කරන්න ඕනේ. දැන් ඔන්න අපි බලමු ඉන වක්‍රය නම් ඇඳා. අපි කොහොමද බලමු වාටිය වක්‍රය අඳින්නේ. මේ බලන්න. අංක 2. මෙයාගේ සායේ උස කීයද? 35යි. මේ 35ට එකතු කරන්න ඕනේ මේ මුදුනේ ඉඳලා පහත් කළ ප්‍රමාණය. දැන් මෙයාගේ නම් මුදුනේ ඉඳලා පහත් කරේ 13යිනේ. 13ක් එකතු කරන්න ඕනේ. 35යි 13යි 48යි. දැන් මේ මුදුනේ ඉඳලම පහත් කරන්න ඕනේ අඟල් කීයක්ද? 48ක්. මේ මුදුනේ ඉඳලා මේ හැම තැනකටම අඟල් 48යි. මේකට අපි කියනවා වාටිය වක්‍රය. දැන් ඔන්න රෙදි කොටස ওই විදිහට නවාගෙන ඉන වක්‍රයයි වාටිය වක්‍රයයි ඇඳලා කතුරක් අරගෙන මේ ඉන වක්‍රය ඔස්සේ කපලා මේ ටික අයින් කරන්න ඕනේ. වාටිය වක්‍රය ඔස්සේ කපලා මේ ටික අයින් කරන්න ඕනේ. මෙන්න මෙතනින් එනවා ඉනට ඉලාස්ටික් දාලා මහන්න සුදුසු ප්ලේයාඩ් සායක්. හරි. දැන් ඔයගොල්ලෝ හිතයි මෙයාගේ උස මිනුමට එකතු කරේ 13යිනේ. මේ මුදුනේ ඉඳලා 13ක් පහත් කරේ ඉන වක්‍රය අඳින්නේ. ඒ නිසා 13ක් මේ එකතු කරා. එතකොට මුදුනේ ඉඳලා අඟල් 10ක් නේ පහත් කරන්නේ ඉනවට 20ට අඩු අයට. එතකොට එයාට එකතු කරන්නේ යාගේ උස මිනුමට අඟල් 10ක්. එතකොට දැන් මහත අයට ඒ කියන්නේ ඉනවට 32කට වඩා වැඩි අයට මේ මුදුනේ ඉඳන් පහත් කරන්න ඕනේ අඟල් 15ක් නේ. එතකොට යාගේ උස මිනුමට එකතු කරන්න ඕනේ අඟල් 15ක්. අන්න එහෙම තමයි වාටිය වක්‍රය අඳින්නේ. වාටිය වක්‍රය අඳින්නේ එයාගේ උස මිනුමට මේ මුදුනේ ඉඳලා පහත් කරන ප්‍රමාණය එකතු කරලා තමයි ආපහු මුදුනේ ඉඳලා ලකුණු කරලා වාටිය වක්‍රය අඳින්නේ. එතකොට ඔන්න ඔයගොල්ලෝ කමෙන්ට් සීරුවේ දායි. එතකොට උස වැඩි වෙන්නේ නැද්ද කියලා නෑ. ඇයි? මෙතන ඉඳලා මේ මුදුනේ ඉඳලා මේ 13 මේ උඩ ටික මේ ටික කැපිලා මේ උඩ ටික අයින් වෙනවා. එතකොට මෙන්න මෙතන තමයි ඉන තියෙන්නේ සායේ. ඉනේ ඉඳලා පහළට තියෙන්නේ 35යි. 48ක් ගත්තට මේ මුදුනේ ඉඳලානේ 48. මේ ටික කැපිලා අයින් වෙනවනේ මේ ටික. ඒ නිසා මෙතනින් පහළට තියෙන්නේ අඟල් 35යි. ඔන්න ඔය විදිහට තමයි ඉනට ඉලාස්ටික් සහිත ප්ලේයාඩ් සායක් කපන්නේ. ඔයගොල්ලන්ට ලොකු රෙදි කොටසක් නවන විදිහ පෙනුන්නේ නැත්තම් මම ආපහු පොඩ්ඩක් මේ කඩදාසියකින් නවලා පෙන්නන්නම්. අපි හිතමු මේ රෙදි කොටස බලවාටිය මේ පැත්තේ තියෙන බලවාටිය. එතකොට අපි හිතමු මේ රෙදි කොටස පළල මේ තියෙන්නේ උස. මුලින්ම උස පැත්ත දෙකට නවා ගන්න ඕනේ. ඔන්න ඔය විදිහට උස පැත්ත දෙකට නවා ගන්න ඕනේ. උස පැත්ත දෙකට නවලා ත්‍රිකෝණාකාරව නවන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ නැම්ම ගෙනල්ලා මෙන්න මේ නැම්ම ධාරය ගෙනල්ලා මෙන්න මේ බලවාටිය පැත්තේ තියන්න ඕනේ. හරි. ඔන්න ඔය විදිහට තමයි රෙදි කොටස නවා ගන්න. දැන් ඔන්න අපි මේ රෙදි කොටස කියලා හිතුවොත් එහෙම මම කියන්නේ ඔයගොල්ලන්ට ඉනවට 20ට අඩුයි නම් මේ මුදුනේ ඉඳලා 10ක් පහත් කරලා ඉන වක්‍රය අඳින්න. 20 32 අතර නම් මේ මුදුනේ ඉඳලා අඟල් 13ක් පහත් කරලා ඉන වක්‍රය අඳින්න. 32කට වඩා වැඩි නම් මේ මුදුනේ ඉඳලා අඟල් 15ක් පහත් කරලා ඉන වක්‍රය අඳින්න කියලා. දැන් අපි හිතමු කොන්න අවශ්‍ය විදිහට ඉන වක්‍රය අඳ කියලා. ඒ මුදුනේ ඉඳලා පහත් කරපු ප්‍රමාණයයි උසයි එකතු කරලා ආපහු මුදුනේ ඉඳලා පහත් කරලා අඳින්න ඕන මොකක්ද? වාටිය වක්‍රය. වාටිය වක්‍රය. දැන් මේ කොටස් දෙක කපලා අයින් වුණාම මෙන්න මෙතනින් එනවා ප්ලේයාඩ් සාය. අපි චුට්ටක් මේක කපලා බලමු. එතකොට ඔයගොල්ලන්ට වඩාත් හොඳින් පැහැදිලි වෙයි. මේ බලන්න. ඔන්න මුලින්ම අපි වාටිය වක්‍රය ඔස්සේ මෙහෙම කපලා බලමු. ඔන්න පහළ කොටස අයින් වුණා. දැන් ඔන්න ඉන වක්‍රය ඔස්සේ අපි කපලා ඉවත් කරනවා. මෙන්න තියෙනවා ප්ලේයාඩ් සාය. මේ ප්ලේයාඩ් සාය අංශ මූට්ටුව මෙතනින් මහන්න ඕනේ. අංශ මූට්ටුව මෙතනින් මහලා මේක ඉන්නට අල්ලන්න ඕන ඉලාස්ටික් එකක්. මේ ඉලාස්ටික් අල්ලන ක්‍රම ගොඩාක් තියෙනවා. ඔයගොල්ලන්ට මම ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. මෙන්න මේ වගේ ටිකක් මෝස්තර තියෙන ලස්සන ඉලාස්ටික් එකක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. අරන් මේක ගන්න ඕනේ පුද්ගලයාගේ ඉන වටට වඩා අඟල් 2ක් හෝ 3ක් දිගින් අඩු ඉලාස්ටික් එකක් ගන්න. ඉලාස්ටික් එකක් අරන් මේ ඉලාස්ටික් එකේ දෙකලවර එකට තියලා මෙහෙම තියලා මේ ටික මහන්න. මේ ටික මහලා ඔයගොල්ලන්ට ඕන නම් ඊට පස්සේ මේ ටික මෙහෙම දෙපැත්තට පෙන්නලා දෙපැත්තට මෙහෙම පෙන්නලා මහන්නත් පුළුවන්. නැත්තම් මේ දෙක මෙහෙම එක උඩ එක පොඩ්ඩක් තියලා මහන්නත් පුළුවන්.
හරි. එහෙම වුණාම මේ පැත්ත කැතට පේනවනේ. ඒ නිසා හොඳම දේ තමයි මෙන්න මේ දෙකලවර එකට තියලා මෙතන ඉඳන් මෙහෙම පහළට මහන්න. පහළට මහලා ඊට පස්සේ මෙන්න මේ ටික මෙහෙම දෙපැත්තට කරලා මහන්න. ඔහොම දෙපැත්තට කරලා මහන්න. ඊට පස්සේ මේක ඉලාස්ටික් එක තැන් 4කින් මාක් කරන්න. තැන් 4ක් මාක් කරන්න. ඒ කියන්නේ සමාන කොටස් 4කට බෙදන්න. මේක සමාන කොටස් 4කට බෙදලා ටේලර් චොක් වලින් මාක් 4ක් දාන්න. අර කපාගත්තේ සායේ ඉනත් කොටස් 4කට සමානව බෙදලා මාක් 4ක් දාගන්න. එතකොට ඉලාස්ටික් එකේ මාක් එකයි සායේ ඉනේ දාපු මාක් එකයි දෙක එකට තියලා මහන්න. හරි. ඒක මහනකොට මහන්න ඕන මෙන්න මේ විදිහට. දැන් මේ තියෙන්නේ ඒ වගේ ඉනට ඉලාස්ටික් දාන්න සුදුසු ෆ්ලෙයාර්ඩ් සායක් රෙදි වලින් කපපු එකක් තමයි තියෙන්නේ. මේක මෙන්න මේ විදිහට මෙතන පොඩි කට් මාක් එකක් දාලා තියෙනවා. මෙතනත් කට් මාක් එකක් දාලා තියෙනවා. මේ රෙදි කොටසේ මෙන්න මේ හරි මැද්දත් කට් මාක් එකක් දාලා තියෙනවා. මේ පැත්තෙත් කට් මාක් එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ සායින කොටස් 4කට වෙන් කරලා තියෙන්නේ බෙදලා තියෙන්නේ. දැන් ඔන්න අපි මේ අර මම පෙන්නුව ඉස්සලා ලස්සන ඉලාස්ටික් එක මහනකොට මෙහෙමයි මහන්න ඕන. මේ ඉලාස්ටික් එක සාය හොඳ පිටපැත්තේ මේ සාය හොඳ පිටපැත්තෙන් මෙහෙම තියලා අර මාක් එක ළඟ ඉස්සලා තියලා මහන්න ඕනේ. ඊළඟට එහෙම තැන් 4ම මාක් දාපු තැන් වල ඉලාස්ටික් එක තියලා මහන්න ඕනේ. මේක මෙහෙම තියලා මේ මාක් එකයි ඊළඟ මාක් එකයි අතර ප්‍රමාණය මේ රෙදි කොට ඉලාස්ටික් කොටස හොඳට ඇදලා මේ රෙද්ද උඩ ඉලාස්ටික් එක තියලා මෙතන ඉඳන් මෙහෙට මෙහෙම මහගෙන යන්න ඕනේ. මේක මහනකොට මේ ඉලාස්ටික් එකේ වර්ණයේ නූල තමයි ඔයගොල්ලෝ දාන්න ඕනේ. මම මේ වර්ණය ගැලපෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට වඩාත් පැහැදිලිව පේන්න ඕන නිසා මේ පාටට වඩා වෙනස්ම පාටක ඉලාස්ටික් එකක් ගත්තේ. රෙද්දේ වර්ණයට ගැලපෙන ඉලාස්ටික් එකක් අරගෙන මේ සාය කොටසේ උඩ තියලා ඇදලා මෙහෙම ඉලාස්ටික් එකේ ගැට් අයිනෙන් උඩින් මහගෙන යන්න ඕනේ. ඉලාස්ටික් එක ඉනට අල්ලනකොට මේ සායේ ඉනෙන් අඟල් භාගයක් ඉලාස්ටික් එකට යට වෙලා තියෙන්න ඕන. ආන්න. සායේ ඉනෙන් අඟල් භාගයක් ඉලාස්ටික් එකට ඔහොම යට වෙලා ඔහොම තියලා තමයි මහගෙන යන්නේ. නිකන් මහගෙන යන්නේ ඉලාස්ටික් එක අර තැන් 4කට ටැක් කරලානේ තියෙන්නේ. ඒ ටැක් දෙක ඒ කොටස් දෙකක් අතර ප්‍රමාණය හොඳට ඇදලා තමයි අපි මහගෙන යන්න ඕන. ඒක ඔයගොල්ලන්ට වඩාත්ම පහසුයි. නැත්නම් ඉලාස්ටික් දාන ක්‍රම ගොඩාක් තියෙනවා. මුලින්ම ඉගෙන ගන්න කෙනෙකුට මේ වගේ ඉලාස්ටික් එකක් අල්ලන එක ලේසි. ඔයගලන්ට ඊට පස්සේ පුළුවන් ඕන වෙනදපළේ ගාංචු වර්ග තියෙනවා. ස්කර්ට් එකේ ඉස්සරහා හරි මැද්දට මෙන්න මෙතෙන්ට ගාංචුවක් එහෙම අල්ල ගන්න පුළුවන්කම තියෙනවා.